අපි අලුත් ගෙදරකට මූව් වෙනවා. අපි අලුත් ගයක් ගත්තා. මේක ඇවිල්ලා අපිට තියෙන්නේ ෆුල් ඉලෙක්ට්‍රික් ගයක් මේක. ලුණු මිරිසක් හදනා කිරිබත් කන්න. එතනින් එළියට ගිහපු ගමන්ම තියෙන්නේ ලස්සන ගාඩන් එකක්. UK වලට අලුතෙන් ආපු කාර ඉන්නවා නම් කොහොමද රෙන්ට් එකට ගයක් ගන්න කියලා මේ වීඩියෝ එක බැලුවත් අපි ඔයගලන්ට සම්පූර්ණම ෆුල් ගයිඩන්ස් එකක් දෙන්නම්. කොහොමද ඉතින් අලුත් වීඩියෝ එකකින් මේක තමයි මේ ලංකාවට ගිහිල්ලා ආවට පස්සේ කරන පළවෙනි වීඩියෝ එක. ලංකාවට ගිහිල්ලා ආවට පස්සේ කරන මේ පළවෙනි වීඩියෝ එක තමයි මේක. මේ පොඩි සුබ ආරංචියකුත් එක්ක තමයි මේ කියන්නේ. ඔයගලන්ට සුබ වේද නැද්ද දන්නේ නැහැ. අපිට නම් පොඩ්ඩක් සුබයි. මේ අපි අලුත් ගෙදරකට මූව් වෙනවා. අපි අලුත් ගයක් ගත්තා. අපි ඒකට මූව් වෙනවා. ඔන්න ඒකේ වීඩියෝ එක තමයි දැන් මේ අපි කරන්න හිතාගෙන ඉන්නේ. මේක මේ දවස් දෙකක් විතර කරන්න ඕන වීඩියෝ එකක්. හිටපු ගෙදරින් අලුත් ගෙදරකට යනවා. අපි ආවට පස්සේ ඉතින් පොඩ්ඩක් ගෙදර චුට්ටක් අප්ඩේට් කරා. මේ ඔක්කොටම කලින් මේ දවස් ටිකේම අපි පරණ ගෙදර ඉඳලා අලුත් ගෙදරට බඩු ඇද්දා. කාර් එකේ තමයි ඇද්දේ පොඩ්ඩ. ඉතින් සතියක් විතර අපි බඩු ඇද්දා. ඉතින් හෙට තමයි අපි දැන් අලුත් ගෙදරට යන්නේ. ඉතින් අද දවසේම අපි ඉතින් බඩු ගෙදර මං අද මේ වැඩට යන්න හදන්නේ. වැඩ ඉවර වෙලා ඇවිල්ලා රෑට තමයි ඉතින් පොඩ්ඩක් ගේට වැඩ ටික ෆයිනලයිස් කරන්න හිතාගෙන ඉන්නේ. ඔයගලන්ට අපි ගේ ගත්තේ කොහමද, ඉස්සර ටිකයි අලුත් ගෙදර කොහමද ඔක්කොම ටික පෙන්නන්න. ඔයගලන්ට අපි මේ අලුතෙන් ගියා ගත්ත කියන්නේ මේ සල්ලි වලට ගත්ත නෙමෙයි. සාම මෝගේජ් දාලා එහෙම ගත්ත නෙමෙයි. අපි රෙන්ට් එකට ගත්තේ. රෙන්ට් එකට ගත්ත අලුත් ගයක්. සල්ලි වලට ගන්න තමයි අපට අමාරුයි අලුත් ගයක්. රෙන්ට් එකට තමයි ගත්තේ. ඉතින් අපි කවුරු හරි ස්ටුඩන්ට් කෙනෙක් හරි UK වලට අලුතෙන් ආපු කාර ඉන්නවා නම් කොහොමද රෙන්ට් එකට ගයක් ගන්න කියලා මේ වීඩියෝ එක බැලුවත් අපි ඔයගලන්ට සම්පූර්ණම ෆුල් ගයිඩන්ස් එකක් දෙන්නම්. කොහොමද රෙන්ට් එකට ගයක් ගන්න. අපි නම් වැඩට යනවා. මම දැන් වැඩ ඉවර වෙලා හවසට අපි ගෙදර බඩු ටික ෆයිනලයිස් කරලා එඩිට් කරන ගමන් හම්බ වෙමු. එහෙනම් ඔහොම වීඩියෝ එක බලන්න. අද හෙට දෙක දවස් දෙක වීඩියෝ එක. එහෙනම් ඔහොම ඉන්න. මහන්සි දැන් තමයි ඔන්න අපි හස් කරලා ඉවරුනේ. දැන් වෙලාව ඇවිල්ලා කීයද? හරියටම පාන්දර 1යි. දැන් තමයි පොඩ්ඩක් හස් කරලා ඉවරුනේ. දැන් අපි හෙට උදේ මෙන්න හින්දා වැඩ අපි මම ඔෆ්නේ 10ට මෙයා ඔෆ්නේ 8ට. ඉතින් මහන්සි බානතු දෙන්නත් එක්කම ඇවිල්ලා ගෙදර වැඩ ටික ඉවර කරා. හෙට උදේ අපි ගේ පෙන්නන්න. දැන්ට ටිකක් පෙන්නන්නම් කොහොමද ඉතින් තත්ත්වය කියලා. මේ තියෙන්නේ මගේ වෙනවද දන්නේ. මේක හෙට හරියට පෙන්නන්න ඔක්කොම ටික මහන්සි. ගිහිල්ලා අකුස්සිය ගෑම කාමරේ මේක තව කාමර ටිකක් තියෙනවා. කුස්සිය දුරේ පස්සේ පෙන්නන්න ඔක්කොම පෙන්නන හෙට පෙන්නන්න දෙයක් නැති නානේ. ඉතින් ඔන්න ඔය තමයි අපි දැන් අදහස් කරලා ඔක්කොම ටික කරේ. එහෙනම් අපි උදේට ඒකට පදිංචි වුණාම පෙන්නන්න කොහොම විස්තරය කියලා මම ඔයාලට කිව්ව විදිහට ඔයාලන්ට විස්තර ටික ඔක්කොම එහෙනම් කියන්නම්. එහෙනම් ඔහොම ඉන්න හෙට හම්බ වෙනවා. හලෝ ගයිස්, ඔන්න අපි කියපු විදිහට අද උදේ ආවා ගෙදරට. ඔන්න ඔයාලට උදේ ඊයේ කිව්වනේ මම ඔයාලට දැන් හවුස් ටූර් එකක් දෙනවා කියලා. ඉතින්
මේක තමයි අපේ අලුත් ගෙදර ඉස්සරහ. ඕක තමයි ඉස්සරහ. මේක තමයි ගෙදර ඉස්සරහ. ඉතින් මම අතුරට යන්න ගිහිල්ලාම දොර ඇරලා අතුර ටික ඔයාලන්ට පෙන්නන්නම් කොහොමද කියලා. විස්තරේ පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් අද කාලෙකින් කැමරාව අතර ගත්තේ හින්දා මේ චුට්ටක් කැමරාව එහෙ මෙහෙ යනවා. පොඩ්ඩක් ගණන් ගන්න ඒවා හුරු නෑ තාම. කැමරාව පොඩ්ඩක් මේ එයා එහෙ මෙහෙ යනවා. එන්න පොඩ්ඩක් ගණන් ගන්න එපා. ඊට පස්සේ ඔන්නම අරලම් පෙන්නන්නම්. අපේ ඩෝ නම්බර් එක 26 තමයි අපේ ඩෝ නම්බර් එක. මෙහෙම තමයි ගෙදර ඇතුළට යන්න තියෙන්නේ. ඇතුල් වෙච්ච ගමන්ම තියෙන්නේ බාත්රූම් එක. බාත්රූම් එක ලයිට් එක දාලා පෙන්නන්න. ඔන්න මේක තමයි ඉස්සරහ බාත්රූම් දෙකක් තියෙනවා මේකේ. මේක බාත්රූම් එකක්. මේක බාත්රූම් එක. ඊට අනිත් පැත්ත මේක ඇවිල්ලා අපේ බොයිලර් රූම් එක. ඊට පස්සේ මේක මෙහෙම ආව. මෙතන තියෙනවා තව රූම් එකක්. රූම් එකක්. ඒක නම් ඒක අන්දින වෙන්නන. ඒකත් බරපතලයි. ඊට පස්සේ මෙතන තියෙන්නේ මෙතන අපේ දා ෆොටෝ ටිකක් ගහන්න හිතාගෙන ඉන්නවා. අපේ මෙතන තමයි අපේ මාස්ටර් බෙඩ්රූම් එක. මාස්ටර් බෙඩ්රූම් එක තියෙන්නේ මේ විදිහට. මෙතන පොඩි වෝඩ්‍රොප් එකක් තියෙනවා. and අපේ ෂූ රැක් එක මෙතන තියලා තියෙන්නේ. මේක තමයි ඉන් ස්වීට් බාත්රූම් එක. මේක ඇතුලේ තියෙන බාත්රූම් එක. හරිද? ඒ තමයි බාත්රූම් එක. මෙහෙන් ආවට පස්සේ මෙතනින් තමයි සාලට යන්න තියෙන්නේ. මේක තමයි අපේ ලිවිං රූම් එක. ඔයාලට එළියත් පොඩ්ඩක් පෙන්නන්න. මෙතන එළියට යන්න පුළුවන්. එළිය කියලා පෙන්නන්න. මෙතනින් පොඩ්ඩක් තියෙනවා. මේක තමයි අපේ පුංචි ලිවිං රූම් එක. මෙතන ඊට පස්සේ තියෙනවා මගේ පුංචිම පුංචි බා කවුන්ට් එක. කොහොම හොඳට තියෙනවා නේද? මේක මොකද්ද කියලා දන්නවද? ලොකු ලොකු විස්කි බෝතල් අතරේ මේ ඉන්නේ කවුද කියලා දන්නවද? අති විශේෂ. ඔය හැමෝගෙන් හැමදේම පානේ නේද? ඒක මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මෙතනට තාම ටීවී එකක් අපි ගත්තේ නෑ. අපිට ටීවී එකක් තිබ්බේ නෑ. ළඟදීම මෙතන ටීවී එකක් එයි. ඊට පස්සේ දැනට අපිට බුදුන් අදින්නත් හරියට තැනක් නෑ. ඒ කියන්නේ අපි ටේබල් එකක් තාම හරියට කියන්නේ අපි මෙතන තමයි මේ මෙන්න මෙතන එන්ට්‍රන්ස් එකේම මෙතන තමයි අපි මේ තියන්න ඉන්නේ. බුදුන් අදින එක. එතකොට මේ දොරෙන් එනකොටම මේ පේනවා. බට් අපිට මෙතනට හරියන සයිස් එක හම්බුණා. මෙතන හරියන සයිස් එකක් හම්බුනේ නැහැ. මෙතන හරියන සයිස් එකක්. ඉතින් මේ දැනට අපි මෙතන තියාගෙන ඉන්නවා අපේ බුදුන් වදින්නේවට. අපි තාම අද නෑ මුත් කරේ නෑ. ඒක මේක තමයි අපේ පුංචි කෑම මේසේ. මේක තමයි අපේ පුංචි කුස්සිය. එහෙනම් අද මේ පයින් බාර වෙනවා කිරිබත්තයක් හදනවා. උදේ පොඩි මොඩඩක් කරලා මේ මගෙන් බැනුම් අහලා මේ තරහ වෙලා ඉන්නේ. මොඩඩ කරන කිසිමාවක් නැහැ. ඒක එනවා අපේ ෆ්‍රිජ් එක. දැනට මෙච්චරයි තියෙන්නේ. අපි හිතන් ඉන්නවා මේක ෆිල් කරන්න. ෆ්‍රිජ් එක ෆිල් කරන්න සුවිනියර්ස් වලින්. දැනට මෙච්චරයි තියෙන්නේ. අපි දැනට ගියපු දන් ටිකේ. ඉතින් මේක ඇවිල්ලා අපිට තියෙන්නේ ෆුල් ඉලෙක්ට්‍රික් එකක් මේක. ඒකට ගෑස් නෙමෙයි තියෙන්නේ. අවන් එක මේ ඔක්කොම හීටර්ස් තියෙන්නේ. කියන්නේ මේ ඉලෙක්ට්‍රික් එක තියෙන්නේ. එතකොට මේක ඉලෙක්ට්‍රික්. මේක තමයි අපේ සින්ක් එක. මෙතන තියෙනවා වොෂින් මැෂින්.
ඊට පස්සේ මෙතන ඩිෂ් වොෂර්ස් ඒ ටික ඔක්කොම තියෙනවා. ඔය මොනවද හදන්නේ? ලුණු මිරිසක් හදනවා කිරිබත් කන්න. ඉතින් ඕක තමයි කිචන් එක. ඕක තමයි කිචන් එක. ඉතින් ඔයාලට එළිය පොඩ්ඩක් පෙන්නන්නම්. එළියට කොහොමද තත්ති කියලා. අපේ කැමරා පොඩ්ඩක් හිරෙමින් යනවා. තාම අමාරුයි. ෆෝකස් කරගන්න පොඩ්ඩක් අමාරුයි. ඉතින් අපි එළිය ඇරලා පොඩ්ඩක් ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම් එළිය තත්ති කොහොමද කියලා. එළිය පොඩ්ඩක් රසල හීතලා ඉතින්. මම ඇරලා නැහැ මේක කොහොම අරින්නේ කියලා මම දන්නේ නැහැ. මේක අරින්න දන්නවද? පොඩ්ඩයින් අරගන්න අමාරුයි. කියලා බලමු අරගන්න කොහොමද කියලා. මෙහෙම අරින්න තියෙන්නේ. එහෙම තමයි අරින්න තියෙන්නේ. එහෙම ඇරලා මම එළියට යනකොටම මම ආපු ගේ ගන්න වඩාත්ම කැමති වුණ හේතුව තමයි එතනින් එළියට ගිහපු ගමන්ම තියෙන්නේ ලස්සන ගාඩන් එකක්. හරිම ලස්සන ගාඩන් එකක් තියෙන්නේ. දැන් නම් මේ වින්ටර් එකේ හින්දා මේ කොළ ඔක්කොම වැටලා තියෙන්නේ. නැත්නම් මේ කොළ ඔක්කොම කොළම කොළ පාට මේ ලස්සන ගාඩන් එකක් තියෙන්නේ. ගාඩන් එකක් එක්ක මේ ලස්සන ගාඩන් එකක් තියෙන කට්ටිය බල්ලෝ ඇවිත්නවා. සෑහෙන දේවල් කරනවා. ඉතින් අපිට ෆ්‍රී වෙලාවට ඇවිල්ලා වාඩිලා ඉන්න මරු ප්ලේස් එක. ඉතින් හරි තියෙන අපේ ගෙදර. ඒක මේකේ ඇපාර්ට්මන්ට් එකක්. මේක ඇවිල්ලා මේ ඇපාර්ට්මන්ට් එකක්. මේ ලෑන්ඩඩ් ගයක් නෙමෙයි. ඇපාර්ට්මන්ට් එකක්. එතකොට අපි ඉන්නේ ඇපාර්ට්මන්ට් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ. අපි ගොඩක්ම ගයක් බලනකොට බැලුවේ මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර්ම ගයක් ගන්න මේ අපිට ලේසි හින්දා තමයි අපි ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකක් ගත්තේ. මේ අපිට ග්‍රවුන්ඩ් ෆ්ලෝර් ගයක් ගත්තාම ලේසි. ඔන්න ඕක තමයි ඉතින් අපේ හවුස් ටුවර් එක. ඔයාලා දැන් මම කියනවා කොහොමද දැන් විස්තරේ ගෙදර විස්තරය ගත්තේ කොහොමද ඒ ටික මෙහෙමයි. UK වල ඔයගොල්ලෝ ස්ටුඩන්ට් කෙනෙක් විදියට හරි එනවා නම් නැත්තම් මයිග්‍රන්ට් කෙනෙක් විදියට හරි නැත්තම් ජොබ් එකකට හරි කොහම හරි යනවා. ඔයගලන්ට ආපු ගමන්ම මෝගේජ් එකක් දාලා අලුතෙන් ගයක් ගන්න බෑනේ. ඒක මෝගේජ් දාලා ඔයගලන්ට අලුතෙන් ගයක් ගන්න බෑ. ඔයගලන්ට ගන්න පුළුවන් ඔප්ෂන් කියන්නේ අලුතෙන්ම ලෝකේ ආපු මුල්ගිරන්ට ගන්න පුළුවන් ඔප්ෂන් දෙකක් තියෙනවා. කියන්නේ එකක් අඳුරන කාගේ හරි ලංකාවේ හරි කාගේ හරි කොහොම හරි මෙහි රෙන්ට් කරන දේ රෙන්ට් එක ඉන්න තැනක කාමරයක් රෙන්ට් එකට ගන්න පුළුවන්. ඒක තමයි ලේසිම විදිය කාමරයක් රෙන්ට් එකට ගන්න එක සහ හැමෝම කරන්නේ මේ විදිය. දෙවෙනි විදිය තමයි එන්න කලින් ඉඳලාම ඒජන්සි එකක් හරි කාට හරි කතා කරලා ගයක් රෙන්ට් එකටම ගන්න එක. එතකොට ඒක ටිකක් අමාරු වැඩක්. දැන් මේ දවස්වල UK තියෙන තත්ත්වෙත් එක්ක හැමෝම කවුරුත් එහෙම ගෙවල් දෙන්නේ නැහැ. UK වල හරියට දැන් රෙන්ට් එකටවත් ගයක් ගන්න හරි අමාරුයි. එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ලේසිම විදිහ තමයි කොහොම හරි කාමරයකට ඇවිල්ලා ඊට පස්සේ තමයි ඉතින් අපිත් ආවේ එහෙම තමයි. අපි දැන් අපිත් ඇවිල්ලා මමනේ මුලින්ම UK වලට ආවේ. ඊට පස්සේ මෙයා ආවේ පස්සේනේ. මම ඇවිල්ලා අවුරුද්දක් කාමරයක තමයි හිටියේ අපි. ඊට පස්සේ මෙයා ආවට පස්සේ අපි ඉතින් ඒ කාමරේම හිටියා. දැන් ඊට පස්සේ දැන් මෙයා ආවට පස්සේ තමයි අපි ඒ කාමරේම හිටපු. මොකද අපි කාමරේම ඉන්න ගොඩක්ම හේතු වුණේ මොකද අපි දෙන්නගෙම ගෙවල් නෙමෙයි වැඩ කරන තැන දෙක තිබ්බ අපි ඒ හිටපු ගෙදරම ළඟ. එහෙනම් අපි ඒ හිටපු ගෙදරම එහා පැත්තේ තමයි මං වැඩ කරන තැන තිබ්බේ. අනිත් පැත්තේ තමයි මෙයාට කරන තැන. ඉතින් අපිට ඒක ලේසි වුණා සහ අපිට ගොඩක් අපිට සල්ලි ඉතුරු ගන්න ලේසි වුණා. ඒ අපි කලින් හිටපු ගෙදර හිටපු එක. අනික අපි හිටියේ ලංකාවේ හිටපු අයගෙනක් කරන ගෙදර. ඒගොල්ලොත් හරිම හොඳයි. ඉතින් අපිට පවුලේ කට්ටිය වගේ තමයි සැලකුවේ. ඉතින් අපිට ඒක ඉතින් එහෙම එන්න හේතුවක් තිබුණේ නැහැ. එන්න හිතුනේත් නැහැ. එච්චර හොඳට අපිට සැලකුවා. ඉතින් අපි ආදරෙන් බලාගත්තා. අපේ ඒගොල්ලන්ගම පොඩි කට්ටිය ගෙනවා අපිත් හිටියේ. ඉතින් ඊට පස්සේ අපි හිමින් තමයි ඉතින් පොඩ්ඩක් ඉතින් හැමෝම කැමති ඉතින් තමන්ගේ කියලා අලුත් තැනකට යන්න. ඉතින් අපි පොඩ්ඩක් තීරණය කරා අපි අලුත් තැනකට යනවා කියලා. ඒතකොට උගේ අපිට ඇස්සේ ගෙවල් ගන්න බලද්දි දැන් ගන්න විදිහ
ඇවිල්ලා මෙහෙ වර්ග ගෙවල් තියෙනවා වර්ග ගොඩක්. කියන්නේ එකක් තමයි මේ අපි ඉන්න එක තමයි ඇවිල්ලා ඇපාර්ට්මන්ට්. දෙවෙනි එක තියෙනවා ඩිටැච්, සෙමි ඩිටැච් කියනවා, ඩිටැච් කියනවා, ටෙරස් හවුස් තියෙනවා. ඒ විදිහට වර්ග ගොඩාක් තියෙනවා. ඔයගලන්ට ගෙවල් ගැන වීඩියෝ එකක් ඕනනම් ඒ කියන්නේ මොන වගේ ගෙවල්ද, ගෙවල් වර්ග මොනවද කියලා ඕනනම් මට කියන්න වෙනවා. මම එහෙම වීඩියෝ එකක් කරන්නම්. මම බේසිකලි කිව්වා තමයි තියෙන ගෙවල් වර්ග ටික. එතකොට අපි ගේ ගන්න ගියාට පස්සේ අපි ගොඩාක් ගෙවල් බැලුවා. කියන්නේ සෑහෙන්න අපි ගෙවල් බැලුවා ගන්න. ඉතින් මේ අපි මේ රෙන්ට් එකට ගන්න කතා කරන්නේ මේ මොගේජ් දාන්න නෙමෙයි. මොගේජ් දාන එක තව මිනිස්සු ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. සෝ අපිට තාම මොගේජ් එකක් දාන්න පුළුවන් කමක් නැහැ. අපි ඒක දැන් රෙන්ට් එකට ගියක් ගත්තේ. ඊට පස්සේ ඔන්න ඒ විදිහට මොගේජ් එකක් දාන්න බැරි හින්දා අපි ඉතින් තීරණය කරා අපි රෙන්ට් එකට තමයි ගියක් ගන්න කියලා. ඉතින් රෙන්ට් එකට අපි දැන් ගෙවල් ගොඩක් බැලුවා. අපි කියන්නේ දැන් අපි ගෙදරකට මූව් වෙන්න අලුත් එකට යන්න ප්‍රධානම හේතුව උනේ අපේ මෙයාගේ වැඩ කරන තැන මාරු වුණා. එතකොට අපි දැන් ඉන්න ගෙදරට වඩා ඒ වැඩ කරන තැන චුට්ටක් දුරයි. ඉතින් අපිට පොඩ්ඩක් උමනාවක් තිබ්බා මෙයාට තාම වාහනයක් නැහැ. මට විතරයි වාහනේ තියෙන්නේ. මෙයා තාම කාර් එකක් ඩ්‍රයිවිං ලයිසන්ස් එක අරගෙන නැහැ. ඒ හින්දා කාර් එකක් අපිට ගන්න විදිහක් නැහැ. මෙයාට ඒ හින්දා අපිට ඩ්‍රයිව් කරන්න විදිහක් තිබ්බේ නැහැ මෙයාගේ දැනට. ඉතින් අපිට වෙන තිබ්බ එකම ඔප්ෂන් එක තමයි පොඩ්ඩක් මෙයා වැඩ කරන තැනින් ළඟින් ගයක් ගන්න. ඉතින් අපි ඒක තමයි ප්‍රධානම හේතුව උනේ අපිට ගේකට මාරු වෙන්න. ඉතින් ඊට පස්සේ අපි ගෙවල් ගොඩක් බාන්න ගියා. අපි මෙහි ගෙවල් හොයනකොට බලපු ප්‍රධානම වෙබ්සයිට් එක තමයි සූප්ලා එකයි රයිට් මූව් එකයි. අපි සූප්ලා එකයි රයිට් මූව් එකෙන් තමයි අපි ගෙවල් හෙව්වේ රෙන්ට් එකට. මේක ඇවිල්ලා 2 bedroom house එකක්. කාමර දෙකක් තියෙන ගෙයක්. ඊට පස්සේ අපි 2 bedroom house එක තමයි හෙව්වේ. මොකද අපේ බඩු ගොඩක් තිබ්බා සහ අපි තියෙන එක කාමරයක් අපේ දෙන්නට ඉන්න. අනිත් කාමරේ අපේ දැන් YouTube එකේ කරන හින්දා අපි හිතාගෙන හිටියේ මේ පොඩක් පොඩියට මයි පොඩි ආසාවක් තිබ්බා. පොඩි ස්ටුඩියෝ එකක් ඒක වගේ පොඩියට ගේමින් පොඩියට PS5 එකක් හදාලා පොඩ්ඩක් දන්නේ නැද්ද ගේමින් රූම් එකක් හදාගන්න. ඒකට තමයි 2 bedroom එකක් ගත්තේ. ඉතින් මේ ඊට පස්සේ ඉතින් අපි සූප්ලගේ බලලා රයිට් මූව් එකෙත් බලලා මේ දැන් ගොඩක් දැන් අපි ඉන්නේ ඇල්ස්බරි වල. ඒ පැත්තෙන් පැත්ත අනුව ලෙටින් කරන කම්පැනිස් වෙනවා. දැන් මේ පැත්තේ තියෙනවා චාන්සලර් කියලා තියෙනවා. රයිට් මූව් නෙමෙයි මිචල් ඇන්තනි කියලා තියෙනවා. ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? ඕපන් රෙන්ට්. ඊට පස්සේ හැම එකෙම බැලුවා. නේද? අපි දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් උලන් ගයක් ගන්න ගියාම මෙහෙ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් සල්ලි තිබ්බ බලිටම ගයක් ගන්නත් බෑ. දැන් අපිට ඒක වුණා. දැන් සමහර ගෙවල් ඒ ඕන කැමති වෙනත් අපිට දෙන්න. දැන් අපි ගොඩක් ගෙවල් 3-4ම බැලුවා අපි ඇප්ලයි. දැන් මුලින්ම ගයක් ගන්න කියලා පස්සේ මේගොල්ලෝ කියනවා ඇප්ලිකේෂන් එකක් දෙනවා. දැන් අපේ ඔකියුපේෂන්ස් මොනවද? අපේ සැලරි කොහොමද? අපි මොනවද මේ කරන්නේ? ඒගොල්ලෝ ඔක්කොම බලලා ඒගොල්ලෝ ඕනට යවනවා අපේ විස්තර තියෙන ඩීටේල් එකක්. ඔක්කොම ටික යවනවා. ඉතින් ඕන තමයි තීරණය කරන්න අපිට ගේ දෙනවද නැද්ද කියලා. ඉතින් අපි ඒ වගේ ගෙවල් 3කට විතර දැම්මා නේද? ඉතින් ඕන කැමති උන්නේ අපිට දෙන්න. ඒක මම දන්නේ නැහැ හේතුව මොකද්ද කියලා. ඉතින් අපිට දෙන්න කැමති උනේ නැහැ. අපි ඔෆර් කරා අපි කියන්නේ ඒගොල්ලෝ රෙන්ට් කරපු ගාන තමයි. සමහර විට අපි ඒ ගානට වඩා වැඩිපුර ඔෆර් කර සම කට්ටිය දැන් මෙහෙම ඉන්නවා. දැන් ගොඩක් කට්ටිය ගෙවල් වලට ඔෆර් කරනවා දැන්. දැන් මේ උදාහරණයක් විදිහට දැන් මේ ගෙදර රෙන්ට් එක 1350. ඉතින් දැන් කවුරු හරි දැන් මේ ඕනටම කිව්වොත් අපි 1400ක් දෙනවා කියලා. ඉතින් ඒගොල්ලන්ට ඒක යනවා. එහෙමත් තියෙනවා. නැත්නම් ඒක ගොඩක් තීරණය වෙන්නේ ඕන ගැතේ තමයි. ඒක අපිට දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඒගොල්ලෝ තමයි. ඉතින් කොහොම හරි අපේ තියෙන වාසනාවට අපිට මේකේ ඕන දෙන්න කැමති වුණා. අපි හැමදාම අපි දැම්මට පස්සේ දැන් උලන්ට දැන් ගේ ගන්න මම කලිනුත් කිව්වනේ. දැන් ගෙවල් ගැන විස්තර මොනවද සහ ලෙටින් කරනකොට කම්පැනි මොනවද ඒ බෑ ඩීටේල්ස් ටික ඕනනම් කියනවා වෙන වීඩියෝ එකක් දාන්න. ඔව් පැත්තෙන් මේ ඔයගොල්ලෝ ඉන්න පැත්ත අනුව ලෙටින් කම්පැනිස් උත් වෙනස් වෙනවා. බට් ප්‍රොසෙස් එක නම් මේ ප්‍රොසෙස් එකම වෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් මේ ওই විදිහට තමයි අපි ඊට පස්සේ ඕන අපිට කැමති වුණා ගේ දෙන්න. ඊට පස්සේ දෙන්න කැමති වුණාට පස්සේ ඕන අපිට අපේ ඒජන්ට් කතා කරලා කිව්වා හරි ඕන ඔයගොල්ලන්ට ගේ දෙන්න කැමති. ඔයගොල්ලෝ ඊට පස්සේ හෝල්ඩින් ඩිපොසිට් එකක් දාන්න කියලා. සාමාන්‍යයෙන් මෙහි අපේ රෙන්ට් එකට ගයක් ගන්නවා නම් සති 5ක. ඒ කියන්නේ 5 week ඩිපොසිට් එකක් තියන්න ඕන. සති 5ක කියන්නේ මාසයේ තව සතියක්
ඩිපොසිට් එකක් තියන්න ඕනේ. ඒකෙන් අපිට හෝල්ඩ් කරගන්න ඕන නම් 1 week ඩිපොසිට් එකක් තියන්න කියලා කිව්වා. එතකොට අපිට 300 ගණන් කරලා තිබ්බේ. අපිට 300 ගණක් ඒගොල්ලන්ට දාන්න කියලා කිව්වා. ඒගොල්ලෝ මේ හෝල්ඩින් කරන්න. ඒ හෝල්ඩ් කරන අතරෙත් අපිට ඒත් ගේ හම්බෙලා නැහැ තාම. සල්ලි දැම්මා ඒ හෝල්ඩ් කරා ඒත් අපිට ගේ හම්බෙලා නැහැ. එතකොට මෙහෙ තියෙනවා UK වල චෙක් කරන එකක් දැන් ඔයගොල්ලෝ right to work එක චෙක් කරන්න. එතකොට ඔයගොල්ලෝ ඉමිග්‍රේෂන් සර්ටිෆිකේට් චෙක් කරන්න. ඒ වගේම තව එකක් තියෙනවා right to rent කියලා. දැන් අපිත් ඕක දැනගත්තේ දැන් මේ ගේ ගන්න ගියාම තමයි. තියෙනවා right to rent කියලා එකක්. දැන් right to rent කියන එකෙන් තමයි මේ අපිට බාන්න පුළුවන් අපිට මේ UK වල property එකක් rent කරන්න අයිතියක් තියනවද නැද්ද කියලා. ඒකෙන් අපිට share code එකක් දෙනවා. අපි ඒක අරන් ඒගොල්ලන්ට යවන්න ඕන. ඒකත් ඒගොල්ලෝ චෙක් කළා. ඊට පස්සේ අපි රෙෆරන්ස් තියෙන කට්ටියට කතා කරලා සහ අපේ වැඩ කරන තැන් වලට කතා කරලා අපි ඒව ඇත්තටම වැඩ කරනවද? අපේ salaries ඇත්තටම මේ ගණන්ද දාලා තියෙන්නේ? පොරු දාන්න බෑ. salaries ඇත්ත ගණන් දාන්න ඕන. වැඩ කරන තැන් වල කතා කරලා අහනවා. ඉතින් අපේ වැඩ කරන තැන් වල කතා කරලා salaries බලලා ඒ ඔක්කොම ටික බලලා තමයි ඒගොල්ලෝ අපිට ඉතින් ගේ දෙනවද නැද්ද කියලා අන්තිමට තීරණය කරන්නේ. ඉතින් ඔය විදිහට තමයි ගේ ගන්න විස්තරේ. දැන් කොහමද ඉතින් අපි දැන් අපිට අපි පරණ තැන ඉඳලා 25 තමයි අපි දැන් ඔක්තෝබර් 25 අපි ගේ සයින් කරේ. ඊට පස්සේ 30 තමයි අද අපි අද පදිංචි වෙන්න ආවේ ගෙට. දැන් ඊට පස්සේ ඊළඟ කතාව තමයි දැන් ඔයගොල්ලෝ ගෙයක් ගන්නකොට අනිවාර්යයෙන්ම දැන් ගෙයක් බැලුවට පස්සේ ඒගොල්ලෝ අපිට එවනවා ඉන්වෙන්ටරි ලිස්ට් එකක්. දැන් ගෙදර මොනවද ඉන්වෙන්ටරි දැන්ට තියෙන බඩු මොනවද සහ දැනට ඩැමේජ් වෙලා තියෙන බඩු මොනවද ගෙදර තියෙන පැල්ලම් අනම්මනම් සේරම ඉන්වෙන්ටරි ලිස්ට් එකක් කියනවා. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ඉන්වෙන්ටරි ලිස්ට් එක ඩබල් චෙක් කරන්න ඕන මොනවද මේකේ තියෙන්නේ සහ දැන් උදාහරණයකට ඉන්වෙන්ටරි ලිස්ට් එකේ ඔයගලන්ට දාලා තියෙනවා ගෙදර මයික්‍රෝවේව් එකක් තියෙනවා කියලා. ඒත් මයික්‍රෝවේව් එකක් දැන් ඇත්තටම නැහැ. දැන් හදිසියෙ ඔයගොල්ලෝ ගේ වාඩ දෙනකොට ඉන්වෙන්ටරි ලිස්ට් එකේ මයික්‍රෝවේව් එකක් තියෙනවා. බට් ඇත්තටම ඔයගොල්ලෝ මයික්‍රෝවේව් තිබිලා නැහැ. හරි අමතක වෙලා හරි කොහොම හරි දැන් ඒක තිබිලා. බට් ඒක හොඳට ඩබල් චෙක් කරන්න නැත්නම් ඔයගොල්ලෝ ගේ බාර දෙන දවසට ඔයගොල්ලන්ගේ ඩිපොසිට් එකෙන් තමයි ඒ තියෙන බඩු වල ගාන ඔක්කොම අඩු වෙන්නේ. සහ ඇග්‍රීමන්ට් එක හරියට කියවන්න රූල්ස් මොනවද? කන්ඩිෂන්ස් මොනවද? මේ හැම එකම හරියටම කියවලා දන්නේ නැත්නම් දැනගෙන කරේ අහගෙන ඔයගලන්ට තේරෙන්නේ නැත්නම් තේරෙගෙන කරේ අහගෙන ඔක්කොම හොඳට ඩබල් චෙක් කරලා ඇග්‍රීමන්ට් එක කියවලා තේරෙන්නේ නැත්නම් ආයෙගලන්ට යවලා මේක මොකද්ද කියලා අහලා බලලා ඉවර වෙලා ඔයගලන්ට සයින් කරන්න ඇග්‍රීමන්ට් එක. ඊළඟට දෙන මේන්ම දේවල් ටික තමයි ඉලෙක්ට්‍රිසිටි, වෝටර්. දැන් අපේ ගෙදර නම් ගෑස් නැහැ. ඒකට ඔයගොල්ලෝ ගෑස් තියෙන ගයක් ගත්තොත් ඔයගලන්ට ඉලෙක්ට්‍රිසිටි ගෑස් දෙකටම පේ කරන්න ඕන, කවුන්සිල් ටැක්ස් එක පේ කරන්න ඕන. එතකොට ඔයගලන්ට ගෙදර එන දවසටම දැන් ඔයගොල්ලෝ වෙනමම දැන් අපි ගත්තේ මෙහි තියෙන ඉලෙක්ට්‍රිසිටි ගෑස් ප්‍රොවයිඩර්ස් ගොඩාක් ඉන්නවා. අපි ගත්තේ ඔක්ටොපස් කියන එක. දැන් මෙතරම් බ්‍රිටිෂ් ගෑස් තියෙනවා. දැන් මෙතන අපේ ගෙදර කලින් හිටපු කට්ටිය පාවිච්චි කරලා තිබ්බේ O2 OX වල මොකද එකක්. එතකොට අපි ඒක ගත්තේ නැහැ. අපි ගත්තේ ඔක්ටොපස් කියන එක. එතකොට අපි ඒකෙන් රෙජිස්ටර් වෙලා එන්න ගෙදරට එන්න කලින් ඉඳලම අපි මෙලා තමයි අපි ගෙදරට යන්නේ. එදා ඉඳලා අපිට ඉලෙක්ට්‍රිසිටි ඒ පවර් එක ඕනි කියලා අපි කතා කරලා මාසෙට අපි ඩිපොසිට් එක තියලා එකටත් කතා කරා. ඊට පස්සේ වෝටර් එක. මෙහෙ නම් තියෙන්නේ අපි රෙජිස්ටර් වුණේ තේම් වෝටර් කියන එකට. ඒතකොට තේම් වෝටර් එකෙන් තමයි අපිට වෝටර් මෙහි සප්ලයි දෙන්නේ. ඒකේ පැත්තෙන් පැත්ත වෙනස් වෙනවා. අපේ පැත්තෙන් පැත්ත වෙනස් වෙනවා. ඒතකොට මෙහෙ තියෙන්නේ තේම් වෝටර් එක. අපි තේම් වෝටර් එක කතා කරලා ඉවරලා කතා කරන්න දෙයක් නැහැ. ඔන්ලයින් ඔක්කොම තියෙන්නේ. වෝටර් එකේ රෙජිස්ටර් වුණා. ඊට පස්සේ ප්‍රධානම දේ තමයි කවුන්සිල් ටැක්ස් එක. ඔයගොල්ලෝ ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාගේ නමට රන් ගේ ගන්න ඔයා කවුන්සිල් ටැක්ස් එක ගෙවන්න ඕනේ නැහැ. මං හිතන්නේ විදියට දැන් වෙනසලා දන්නේ නැහැ. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා කවුන්සිල් ටැක්ස් එක ගෙවන්න ඕනේ නැහැ මගේ හිතේ. බට් ඔයා PSW දැන් මං ඉන්නේ දැන් PSW එකේ. එතකොට ගෙවන්න ඕනේ. මං හිතන්නේ මම නම් ගෙවුවා මන් දන්නේ නැහැ. මම ගෙවන්න තාම ආවේ නැහැ. මම රෙජිස්ටර් වුණා. ඒගොල්ලෝ අපේ ඒකත් ඩොකියුමන්ට් රිවිව් කරලා තමයි අපිට එවන්නේ. ඒ ටික. ඉතින් ඒ විදිහට තමයි ඉතින් ඔඩිට් කරගන්න අනිවාර්යයෙන්ම. ඒ ටික කරගත්තට පස්සේ ඉතින් මාස රෙන්ට් එක ගෙවාගෙන මම දැන් රෙන්ට් එකත් ඔයාලා ඩිරෙක්ට් ඩෙබිට් එකක් දාන්න තමයි තියෙන්නේ. ඒක දාගත්තාම ලේසි. මම දන්නේ අපි ගෙවල් ගත්තට පස්සේ ඒජන්ට් එනවා මං හිතන්නේ මාස 2කින් හරි 3කින් හරි ආයි විසිට් එනවා 3-4 පාරක් ගේ බලන්න කොහොමද තත්ත්වය. ඒවට එනවා ඉතින්. ඒවට ඉතින් අපි ඉන්ෆෝම් කරලා එන්නේ.
ඒව ටික බලා ගන්න ඕන. එහෙනම් ඔච්චරයි. ගෙදර විස්තරේ ඔක තමයි ඉතින් කියන්න තිබ්බේ. අපිට ඉතින් අපිත් ගොඩාක් කල් ඉතින් ගෙවල් හෙව්වා බැලුවා. අපිට හරියනම එකක් හම්බ වෙනකන් හිටියා. ඉඳලා ඉතින් ගොඩාක් බලලා අපි ගෙවල් බලන්න ගියාම දැන් ගෙවල් 20කට විතර එහා බලන්න ගියා අපි. අපි ඉතින් හරියන එකම සමහර වෙලාවට අපිට හොඳටම හරි ගියා. අපිට ඒව හම්බුනේ නැහැ. ඊට පස්සේ ඉතින් මේකේ අපිට සැටිස් වුණා. ඊට පස්සේ හොඳ තමයි. ඊට පස්සේ මේක අපේ වෙලාවට අපේ වාසනාවට මේකෙත් අපිට හම්බත් වුණා. වීඩියෝ කරගෙන ඉන්න ගමන් මේක පාට මේ මෙමරි කාඩ් එක ෆුල් වුණා. ඔන්න තමයි අපි අද අපේ අලුත් ගෙදර පළවෙනි කෑම මේසේ අපි හැදුවේ. ඔන්න කිරිබත් ලුණු මිරිසුයි. ආසම කෑමක් තමයි කිරිබත්. ඉතින් අපි ඔන්න අද පළවෙනි කෑම විදිහට කිරිබත් ලුණු මිරිස් හැදුවා. කෙසෙල් තියෙනවා. තියෙනවා. එහෙනම් අපි නම් වීඩියෝ ඉවර කරමුද? අපි කනවද දැම්ම? කනගම ඔයගලන්ට අපි තව මොහර තියෙන දේවල් තියෙනවා නම් කියන්න ඉතින්. ඔබ දේවල් නැහැ කියන්න. පොඩි පොඩි තව දේවල් ටිකක් තියෙනවා. ඒ ටික අපි කනගමක් කියන්න කරන්න. ඔන්න වීඩියෝ එක මේ හතරමඟදී කරගෙන ඉන්න අතරේ මේ ගෙදරට අමුත් වගේක් ආවා. අපි කලින් හිටපු නැත්ලා හිටපු ගෙදර අක්කා ආවා. අලුත් ගෙදර ගත්ත හින්දා අක්කා ආවා. ඊයේ කලින් ගෙදර හිටපු අක්කා ආවා. ඉතින් අලුත් ගෙදරට බලලා යන්න. මතකත් නැහැ වීඩියෝ එක අන්තිම නැවතිවතුන් කියලා කතා කරපු ටික එහෙම අමතකලා ගියා. ඉතින් ඔයක තමයි ඉතින් අපේ අලුත් ගෙදර විස්තරේ. ඔයාලන්ට වෙන මොකක්ද දැනගන්න තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට රිප්ලයි කරනවා. මොනවද දැනගන්න දෙයක් තියෙනවා නම්. සහ ඕගොල්ලෝ අපිටම හරි කියන්න තියෙනවා නම් කියන්නේ මේ සම්බන්ධව අපිටම හරි ඇඩ්වයිස් එකක් දෙන්න තියෙනවා නම් සහ දෙයක් කියන්න තියෙනවා නම් ඒකත් කියන්න. තවලංගේ මහලු ටිප්ස් මහර තියෙනවා නම් ගොඩක් කල් මෙහි ඉන්න කට්ටිය ඇතිනේ. ඒගොල්ලෝ අලුතෙන් ගෙදරකට මූණාම දෙන්න තියෙන ටිප්ස් මොන හරි ඒවා තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් thank you. ඉතින් ඉදිරියේදී කරන ඔක්කොම වීඩියෝස් ටික ඉතින් අපේ අලුත් නවාතන ඉඳලා තමයි ඉතින්. එහෙනම් bye. ජය වේවා. අපි මේ වීඩියෝ එක දාන්න හිටියේ ලංකාවේ වීඩියෝ සිරීස් ඉවර කරලා. බට් ඒක අතර මැද්දේදී මේක දාන්න හිතුවා. ලංකාවේ අපි තව දාන්න දෙනවා නුවර වීඩියෝ එකයි අපි තව වීඩියෝස් දෙක තුනක් තියෙනවා. ඒ ටික අපි පස්සට දාලා මේක දානවා. එහෙනම් මේක බලන්න බලන්න. ජය වේවා.